ඉතින් කොහොමද? ඔන්න ටික දවසක් ගිහිල්ලා මම ආයෙත් vlog එකක් ගෙනාවා. අතරම ගිහින් මේක vlog එකක් නෙමෙයි, මම vlog එකක් කියලා හිතපු කරපු එකකුත් නෙමෙයි. මේක ඇවිල්ලා පාසල් ළමයි වෙනුවෙන් කරපු පුංචි වැඩසටහනක්. හැබැයි ලොකු දානයක් කිව්වොත් මම හරියටම හරි. ඔයගොල්ලන්ට පෙරේත මේ වඩින ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුග්‍රහය ඇතුව තමයි මෙයලා දුටුවව ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ අනුග්‍රහය ඇතිව අපිටත් අපේ හිතේ තිබ්බ ආසාව ඉෂ්ට කරගන්න ඉතින් අවස්ථාව හදලා දුන්නා. අත්‍තරම කිව්වොත් මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයෙන් ගොඩාක් ඇතුලේ ලස්සන චූටි පැටවු ටිකක් පිරලා හිටපු චූටි පැටවු විතරක් නෙමෙයි ලොකු පැටවු පිරලා හිටපු ලස්සන ගමක් ඇතුලේ සුන්දර පාසලක්. ඇත්තටම කිව්වොත් අපි ගියාට පස්සේ ඉස්සෙල්ලාම කරේ අපි ගෙනාවු හැම පාසල් උපකරණයක්ම මේ විදිහට අරගෙන ඇවිල්ලා ඒවා ඔක්කොම මේ හෝල් එකෙන් ලස්සනට පිළිවෙලකට තිබ්බා. මොකද ඒවා දෙන වෙලාවට ඒවා පිළිවෙලට තියෙන්න ඕන නිසා. ඉතින් මේ දේවල් අස්පස් කරගන්න මේ දරුවන්ගේ අම්මලා තාත්තලා සෑහෙන උදව්වක් දුන්නා. ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක තව පිරිසක් හිටියා. අපිට වැඩිය ගොඩාක් මහන්සි වුණේ ඉතින් මෙයාලා තමයි. මේ ඉන්නේ සුදු පාට කිට් දෙකක් අඳන් ඉන්නේ. ඉතින් ඒ දෙන්නයි අපිත් එක්ක ආපු අය. අනිත් අය තමයි මේ පාසලේ දරුවන්ගේ අම්මලා තාත්තලා. ඉතින් ওই විදියට තමයි වැඩේ හිමීට උදේම පටන් අරගෙන අපි කටයුතු කරගෙන ගියා. ඒ විතරක් නෙමෙයි මේ පාසලේ විදුහල්පතිතුමාත් ගොඩාක් ළමයි වෙනුවෙන් කැපවෙන කෙනෙක් කියලා අපිට තේරුණා ගියාට පස්සේ. මොකද කතා බහ කරනකොට තේරුණා පාසල කලින් තිබ්බ විදිය දැන් තියෙන විදියත් එක්ක ලොකු සංවර්ධනයක් තියෙනවා කියලා. ඉතින් කතා බහෙන් අපිට තේරුණා. ඉතින් ඇත්තටම කිව්වොත් මට ගොඩක් සතුටු දවසක් හේතුව මේක තිබ්බේ ලෝක ළමා දිනේට කලින් දවසේ. ඇත්තටම ළමයි හරි කැමතිනේ ඒගොල්ලන්ට දේවල් ලැබෙනවට. ඉතින් අපිටත් පුළුවන් වුණා හැකි පම්මනින් දීලා ඒ ලස්සන මල් කැකුළු සතුට කරන්න. ඉතින් මේ විදියට අපි හෝල් එකට ඇවිල්ලා හැමෝම ඉඳගෙන ඉතින් ඒගොල්ලෝ අපි වෙනුවෙන් සංවිධානය කරලා තිබ්බ ලස්සන පිළිගැනීම උත්සවයට ඉතින් අපි හරිම සතුටින් ගිහිල්ලා සහභාගී වුණා. ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් වුණා ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න. ඇත්තටම හරි සතුටුයි. දෙයක් කියන්න ඕනේ ඒ පාසල් වල ඉන්න ළමයි හරිම දක්ෂයි. ලස්සනට නටන්න පුළුවන් අය, කතා කරන්න පුළුවන් හරිම දක්ෂ ළමයි ඉන්නේ. ඉතින් මේක බලන කවුරුම හරි කෙනෙක් ඉන්නවා නම් මේවට අවධානය දීලා පුළුවන් නම් මේ වගේ පාසල් තව ගොඩාක් ඇති, දක්ෂව හැංගිලා ඉන්න තැන් ගොඩක් ඇති. පුළුවන් නම් ඒ අයට අවස්ථාවල් හදලා දෙන්න සහ පුළුවන් අය පාසල ගැන හොයලා බලලා ඔයාලටත් පුළුවන් විදිහට ඒවට උපකාර කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් වටිනවා. මොකද තනියම පින් කරනවට වැඩිය මං හිතන්නේ සහ මං අහලා තියෙන්නේ ගොඩාක් අය එකතු කරගෙන කරොත් ඇත්තට මේකෙන් ලැබෙන දේවල් ගොඩාක් වැඩි. ඉතින් බලන්නකෝ මේක.
හිතනවා මම කලින් කිව්ව කතාව ඔයගොල්ලෝ දැන් විශ්වාස කරනවා ඇති. ඒක විශ්වාස කරන්න වෙනවා. මොකද හේතුව මේ ඉස්කෝලේට වෙනම නර්තන ගුරුවරියක් නැහැ. පාසලේ ඉන්න ගුරුවරියක් විසින් තමයි එයාට ඒ නර්තනිය පුරුදු පුහුණු කරලා තියෙන. හැබැයි යා මාර ලස්සනට එයාගේ පූජා නර්තනිය තමයි ඔය කරේ. හරිම ලස්සනයි. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක මැදදී තව ඩාන්සින් අයිටම්ස් දෙකක් තිබ්බා. හැබැයි ඒක වීඩියෝස් ගන්න බැරි වුණා. ඒවත් හරිම ලස්සනට ගෑල් ළමයි පිරිමි ළමයි දෙකොල්ලම මාර ලස්සනට කරලා තිබ්බා. මේ වීඩියෝ කවුරු හරි බලනවා නම් මම මේ දෙන්න හදන පණිවිඩය මොකක්ද කියලා තේරෙනවා නම් අනේ පුළුවන් නම් මේවට ඔයගොල්ලෝගේ හරි අවධානයක් දීලා එකට ගන්න පුළුවන් මොකක් හරි ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් ඇත්තටම ගන්න අරන් දෙන්න. ඇත්තටම මේ කොළඹින් ඈතට දැවිලා තියෙන නැත්නම් කොළඹ ළඟට දැවිලා තියෙන්නේ. ඒ දන්නවද මේ කියන්නේ? කොහොමද ඔච්චර ලස්සන නටන්න පුළුවන්? මම ආපු ගමන් දැක්ක පූජා නර්තනේ. ආස නැද්ද? ලස්සනට ඉන්න ලස්සනට අරින්න ආසයි. පීසට් එකකින් යන්න ආස නැද්ද? උස්සා ජීවන කරනවා. යන්න පාත් එකක් තියෙනවා. ඔක නර්තන උන්න එකක්. ඒක මම අනිවාර්යයෙන්. ඉතින් ওই විදිහට අපිට පුළුවන් වුණා ඒ ලස්සන මල් කැකුළු වෙනුවෙන් ඒගොල්ලෝගේ හිත හැදෙන්න ඒගොල්ලෝ අහන් ඉන්න ආස විදිහට කතාවක් කරන්න. ඇත්තටම ගොඩාක් සතුටුයි. අපිට ඒ ප්‍රදේශයට ගියාට පස්සේ ප්‍රදේශයේ ඉන්න සමහරක් පිරිස් අපිට සෑහෙන හිතවත් වුණා. ඉතින් මේ වගේම අපිට දැන අඳුර ගන්න ලැබුණු තවත් ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේත් ඇවිල්ලා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඉතින් ඇත්තටම සතුටුයි. ඒ වගේ පිරිසක් ඒ වගේ ප්‍රදේශයකින් අපිට අඳුන ගන්න ලැබිච්ච එක මම නම් හිතනවා මේ වගේ දේවල් වලට යන එකෙන් අපිට ගොඩාක් කටිය මුණ ගැහෙනවා. හරිම අර අපි ඉන්න ඒකාකාරී ජීවිතෙන් මිදිලා අපිට වෙනස් විදිහේ දෙයක් අත්දකින්න පුළුවන් වෙනවා. සහ මේ ඒ කියන්නේ පැය ගානකට හරි අපිට හිතේ සතුටක් තියෙනවා. හැබැයි අපිට කවදම හරි දවසක කල් ගියාට පස්සේ හරි අපේ හිතේ ඒක තියේ අනේ දෙයනේ දවසක අපි මේක කරා නේද කියලා. ඒකයි මම කිව්වේ කලිනුත් ඔයාලට මොනාම හරි පුංචි දෙයක් හරි කමක් නැහැ. ළඟ ඉන්න එක්කෙනා දෙන්න හරි එකතු කරගෙන කරන්න. මොකද ඒක ඔයාට දවසක ආපස්සට ලැබෙයි 100 ගුණයක් 1000 ගුණයක් වෙලා. හැබැයි කවදාවත් මට මේක මෙහෙම ලැබෙයි කියන බලාපොරොත්තු නැතුව ඒක ඒවලට ඔයාගේ හිතේ සතුටින් කරලා එතනින් එන්න. ඔයා නොහිතන මොහොතක ඔයා හිතන්නවත් නැති වෙලාවක ඔයාට ඒ දේවල් ලැබෙයි. ඉතින් මට මාරම සතුටුයි. සාමට පොඩි ලැජ්ජාවක් ආවා. අනේ මේ චූටි ළමයි මට වඳින්න ඕනේ කියලා. අතන මට එතන මම මේක දැම්මේ මේක ප්‍රොමෝට් කරගන්නවත් නෙමෙයි. මට මේකෙන් ඔයාලට පණිවිඩයක් දෙන්න ඇත්තටම උවමනාවක් තියෙන හින්දායි. පුළුවන් නම් ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න. ඕන තරම් තියෙනවා ලංකාවේ. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පාසල් වලට ගිහිල්ලා මේ ඒ ළමයි වෙනුවෙන් පෙනී ඉඳලා ඕගොල්ලන්ට පුළුවන් දෙයක් ඒ දරුවෝ වෙනුවෙන් කරලා එන්න. ඇත්තටම මාර සතුටුයි. හිතට පුදුම නිදහසක් දැනෙන්නේ ඒ වගේ දෙයක් කරලාවට පස්සේ. දැන් මම මේක දවස් කීපයක් ගිහිල්ලානේ ඔයගොල්ලන්ට මේ vlog එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මොකද මමම එඩිට් කරන නිසා මට ඒක බලන වාරයක් පාසා මටත් මාරම සතුටුයි. දැන් ඉතින් හැමෝටම තෑගි හම්බෙලා බඩත් පිල්ල හිත පන්දන්නේ කට්ටියට ගෙදර දුවන්න නැති හදිසියෙ. නේද? හා? කියන ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඊනොල්ට මාස ගානක් ගියාට පස්සේ ඔබ අවශ්‍යයි නේද? නේද? දැන් අලුත් නේද? මොකටද තියනවා නේද පාසලට කියලා. එහෙම නැහැ. මගේ තක්ක කෙනෙක් ඉන්නවා ඒ ගුරුවරියා. එයාත් මේ වගේම පාසලේක සේවය කරනවා. මේ විදිහටමයි ළමයි ඉන්නේ. මම දවස් කීපයක් ගියා ඉස්කෝලේට. ගුරුවරුත් හරිම ආදරණීයම ගොඩක් දක්ෂයි. කොහෙල බැලුවාම ගමේ ඉන්න දක්ෂ ළමයි ටික පාසලේ සාමාන්‍ය උසස් පෙළ ප්‍රතිඵල 100%ක් වෙනු වැව් තියෙන්නේ. වැවුල් මොනවද හැදෙන්නේ? රෝස පාට, සුදු පාට. නේද? මොනවද දෙන්නේ මලට වහන්න? ඇයි ඒ වල සුවඳ හින්දා. අපිට පරිසර වගේ නෙමෙයි. ඔයාලට නිදහස ඉගෙන ගන්න පුළුවන් ගොඩාක්
ඉතින් ඔය විදිහට තමයි ඒ වැඩසටහනේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් අන්තිමේට සිංහල ගුරුවරිය තමයි ස්තුති කතාව කරේ. කරලා අපි හැමෝම එළියට ගියා ගෲප් ෆොටෝ එක ගන්න. මේක තමයි ටිකක් අමාරු වැඩේ උනේ. මොකද මේ අපි හැමෝටම ඕනට ගෲප් ෆොටෝ එකක් ගන්න. ඉතින් ළමයි ඒ බබාලත් මාරේ දෙයටම කැමති. ෆොටෝස් වලට ඉන්නදී කට්ටියම පෙළ ගස්සලා ලස්සට තියලා අපේ ස්වාමින් වහන්සේ එතකොට ප්‍රින්සිපල් සර් අපිත් එක්ක ආපු කට්ටිය ඒ වගේම මේ පාසලේ ගුරුවරු ටික හැමෝම තියලා ඉතින් කොහොම හරි කරලා ලස්සන ගෲප් ෆොටෝ එකක් ගත්තා. ඇත්තටම හරි සතුටුයි. මටත් ලොකු සතුටු දවසක්. හේතුව මම මගේ ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ අවස්ථාවකට සහභාගී වුණේ. මේ වගේ අවස්ථාවක් මේ අනිත් අයට උදා කරලා දෙන්න මට වාසනාව හම්බුනේ පළවෙනි වතාවකට. ඉතින් ඇත්තටම සතුටුයි. ඒ වගේ ලස්සන මල්වල හිනාව දැක්කහම. ඉතින් මේ ඉන්නේ මම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කිව්වා පාසලේ විදුහල්පතිතුමා හරිම නිහතමානී කෙනෙක්. ඇත්තට මාතරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්න ස්තුතිවන්ත වෙන්න. අපි මේ වැඩේට සහභාගී කරගත්තට මේ පාසලේ විදුහල්පතිතුමා එතකොට ගුරුවරු දෙමව්පියෝ ළමයි ඇතුළු හැමෝටම අපිව ආදරෙන් පිළිගත්තට අපි ආදරෙන් වැළඳගත්තට අපිට ආදරෙන් සංග්‍රහ කරාට ඉතින් හැම දෙයකටම ස්තුතියි. කරහරි මන් දන්නේ බලයිද නැද්ද කියන්න. ඉතින් මේ බලන ඕගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි මාත් එක්ක මේ විදිහට ආදරෙන් රැඳිලා ඉන්නවට ආයෙත් මතක් කරනවා. මේකෙන් හොඳ දේ ගන්න පුළුවන් ඕගොල්ලොත් උත්සාහ කරන්න. ඕගොල්ලන්ට බැරි නෑ. හැම වෙලේම පුළුවන් හැම අවස්ථාවකම තව කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරන්න. ඒක යම් දවසක ඕගොල්ලොන්ට දෙගුණ තෙගුණ වෙලා ඉදිරියේදී ලැබේ. ඉතින් මේ විදිහට vlog එක බලාගෙන යන්න. vlog එක anyway එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු. අලුත් විදිහේ වෙනස් විදිහේ vlog එකකින් එහෙනම් ගිහිල්ලා එන්න.